හායි කොහමද යාළුවනේ අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් media use කරන්නේ නැතුව අද මගේ යන්නේ 14 වෙනි දවසේ. දවස් 3න් 3ට මම වීඩියෝ දානවා කිව්වට ඇත්තටම මට ඒක කරගන්න බැරි වුණා. මේ ජීවිතේ ඉතින් අපිට ඕන විදිහට හැමදේම වෙන්නේ නැහැ නේ. ඉතින් අපේ ජීවිතේට එන හැම දෙයකටම හැඩ ගැහෙන්න වෙනවා. මට ඔයාලත් එක්ක කතා කරන්න ඕනෙම දෙයක් තියෙනවා. මම මේ දාන වීඩියෝ එක ඇත්තටම කිසිම ආසාවකින් නෙමෙයි. මොකද ඇත්තම කිව්වොත් මම මෙතට අද ආවෙත් බොහොම අමාරුවෙන්. මොකද මට ඒ කියන්නේ මම මේ දවස් 21 මේ කරන මේ චැලෙන්ජ් එක මටම දාගද්දි මට කියන්නේ ඒ තිවිච්ච ඒ ෆීලින් එක ඇත්තටම දැන් මැදක් හරියට එනකොට ඇත්තටම මට දැන් නෑ ඒක. මොකද මම ඒක මගේ ඩිසිප්ලින් එකක් විදිහට කරන් යනවා කියලා හිතාගෙන කියන්නේ ඒක මම මගේ ජීවිතේ පුරුද්දක් විදිහට සෝෂල් මීඩියා වලින් ඈත් වෙනවා කියන එක මම දාගත්තට ඇත්තට මගක් දුර යනකොට මට ඒක ඇත්තටම මාරම බෝරින් වුණා. ඒ කියන්නේ ඇයි මම මේක කරන්නේ? මොකටද මම මේක කරන්නේ? අරමුණක් නැති නිසාද කියලා මට හිතුණා. ඒ කියන්නේ මම දැන් මම සෝෂල් මීඩියා වලින් ඈත් වෙලා මට කියන්නේ අරමුණක් කියන්නේ අපි කරන හැම දෙයකටම කියන්නේ අරමුණක් නැත්තම් ඒ දේ දිගටම කරගෙන යන්න අපිට හේතුවක් නැහැ කියලා මට තේරුණා. ඉතින් කියන්නේ හේතුවක් නැතුව හරි මම මේ පටන් ගත්ත මේ පුරුද්ද මට ඒකට අතාරින්න හිතෙන්නේ. මොකක්ද දුරට එද්දී මට මේ එපා වෙල්ල මම පුරුද්දකදීම කියන්නේ හැම මොන දේ කරන්න ගියත් අපිට එන්න ෆීලින් එකක් කියලා මට තේරුණා. මොකද ඕනෙම දෙයක් අපි පටන් ගද්දී මම කොහොම හරි මේක කරනවා අනිවාර්යෙන් කරනවා කියලා පටන් ගත්තට ඇත්තටම ගොඩක් අය මැදක් දුර යනකොට කියන්නේ යාලා අතාරින හේතුව තමයි කියන්නේ යාලා පටන් ගද්දී තිබිච්ච ගැම්ම. ඉතින් මට හිතිච්ච දේ පටන් ගද්දී ඒ තියෙන ගැම්ම ඒ වගේම අර අපි දෙයක් පටන් ගන්නකොට අපි ඒකේ අන්තිම ප්‍රතිඵලයටම හිතලා පටන් ගන්න එකයි අපි කියන්නේ ඇත්තට මේ කරන් යනකොට අපිට දැනෙන අමාරුව කියන්නේ කොච්චර අමාරුද කියලා ඩිසිප්ලින් එකක් එක දිගට කරන් යන එක කොච්චර අමාරුද කියන එක තේරුනේ. ඉතින් මට මේක පටන් ගත්තට පස්සේ දැන් 14 වෙනි දවසේ ඉතින් 10 වෙනි දවස් වෙනකොට වගේ ඉතින් මට ඇත්තටම ඉතිවිච්චේ ගැම්ම ඇත්තටම මේව ටික ටික බහින්න ගත්තා. ඒ කියන්නේ වීඩියෝ කරන එක ඇත්තටම කරගන්න බැරි වුණා. ඒ වුණාට කියන්නේ මේ දවස් 21 තව එක පුරුද්දක් තමයි කොහොම හරි දවස් 3න් 3ට මම වීඩියෝ අප්ලෝඩ් කරනවා කියන එක. ඇත්තටම ඒක මගේ අතින් මිසුණා. මොකද එකක් කම්මැලිකම. මොකද වීඩියෝ හදලා වීඩියෝ රෙකෝඩ් කරලා එඩිට් කරනවා කියන එක ඇත්තටම මේ පාවෙන වැඩක්. ඒක පාවෙනවා කියන්නේ ඒක ආසයි. මම මාරම ආසයි. මට එකම දෙයක් එක දිගට කරන් යනකොට ඒක බෝරින් වෙලා ඒක එපා වෙනවා. ඒ කියන්නේ මම දන්නේ අනිත් අයට කොහොමද කියලා. ඉතින් මට ඒක වුණා. ඉතින් මම අද මේ වීඩියෝ කොහොම හරි කරනවා මෙතට ආවේ. මම දෙයක් අහලා තිබ්බ එක දවසක්. ඒ කියන්නේ අපි දෙයක් කරන් යනකොට අපිට මේ කරගෙන යනකොට අපිට ඒ තියෙන ගැම්මම කියන්නේ අපි කොහොම හරි අපිට එපා වෙන තැනදීත් අපි ඒක කොහොම ඇති කරගන්න ඕනේ කියලා. ඉතින් මේක කොහොම හරි පන්න ගන්න ඕනි කියලා මම අහලා තියෙනවා. ඉතින් ඒක නිසා මම තීරණය කරා කොහොම හරි අදත් මට කියන්න දේවල් මුකුත්ම නැහැ. මට මේ දේ කියන්න ඕනේ. ඉතින් ඕනම දෙයක් අපි එක දිගට කන්ටිනියු කරන් යනකොට එකම දේ එක දිගට කන්ටිනියු කරන් යනකොට අපිට එපා වෙන තැනක් එනවා. يعني මට දැන් මේ තියෙන ෆීලින් එක වගේ. ඉතින් ඒ තැනදී අපි කොහොම හරි ඒ දේ කන්ටිනියු කරන් යන්න ඕනේ කියන එක මට දැනුණා. ඉතින් තව සතියක් තියෙනවා මට. ඉතින් ඒ සතියත් මම කොහොම හරි ඉවර කරනවා. කොහොම හරි ඒ සතිය ඇතුළත තව වීඩියෝ එකක් හෝ දෙකක් මම දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බලමු මට එකත් කරගන්න පුළුවන් වේද නැත්නම් මම මෙහෙම මේ වීඩියෝ කරන එක අතහැරලා දායිද කියලා. ඉතින් ඒකත් ඉතින් මටම අභියෝගයක්. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.